මගේ නම සේනක. වයස අවුරුදු 45ක් පමණ වෙන විට ජීවිතේ බොහෝ දේ දිනාගත් ව්‍යාපාරිකයෙක් ලෙස මම සමාජයේ නමක් දිනාගෙන සිටියෙමි. කොන්ක්‍රීට් වනාන්තරයක් මැද ගොඩනැගූ මගේ ව්‍යාපාරික අධිරාජ්‍යය දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනුනේ සාර්ථකත්වයයි. නමුත් ඒ සාර්ථකත්වයේ සීතල බිත්ති අතර මගේ පෞද්ගලික ජීවිතයේ යම් හිස්තැනක් අඳුරු ආඝාතයක් නිර්මාණය වෙමින් පවතින බව මට දැනුනි බොහෝ කලකට පසුවය. අපේ නිවස විශාලය. නමුත් එහි ජීවත් වූයේ හුදකලා ආත්මයන් දෙකක් පමණි. ඒ හිස්තැන පිරවීමට හෝ ඒ හිස්තැන තවදුරටත් පුළුල් කිරීමට හේතු වූයේ මා විසින්ම ගත් එක් තීරණයකි. එනම් මගේ නිවසේ සහ ව්‍යාපාරික කටයුතුවල පහසුව සඳහා රියදුරෙකු බඳවා ගැනීමයි. කමල්, ඔහු තමයි ඒ අලුත් රියදුරා. 25 හෝ 26 වියේ පසුවන ඕනම කෙනෙකුගේ අවධානය දිනාගත හැකි කඩවසම් හැඩිදැඩි තරුණයෙක්. ඔහු මා ඉදිරියේ ඊටාම යටහත් පහත් වියා. සර් කියන ඕනම දෙයක් යන්න ඔහුගේ මුවින් නිතරම පිටවියා. නමුත් ඔහුගේ යටහත් පහත්කම පිටුපස සැඟවුණු යම් ආකර්ශනීය බලයක්, යම් නිහඬ අභියෝගයක් තිබෙන බව මට මුල සිටම සිතුණි. ඔහු දෙස බලන ඕනෑම කෙනෙකුට දැනෙන්නේ ඔහු තුල සැඟවුණු ශක්තියක් ඇති බවයි. මගේ බිරිඳ නෙත්මි. ඇය ගැන විස්තර කරනවා නම් ඇය තවමත් 30 හැවිරිදි වියේ පසුවන දුටුවන් මනබඳින රූමත් කාන්තාවකි. මා කාර්යබහුල වීමත් සමග ඇය බොහෝ විට නිවසේ තනි වූ අය. ඇය සාමාන්‍යයෙන් ආඩම්බර නිහඬ චරිතයකි. නිවසේ මෙහෙකරුවන් සමග ඇය වචනයක් දෙකකට වඩා කතා කරන්නේ කලාතුරකිනි. ඇගේ ජීවිතය වීදුරු කුටියක සිර වූ කුරුල්ලෙකු වැනි විය. නමුත් කමල් පැමිණ සති දෙකක් ගතවීමත් මත්තින් මේ වීදුරු කුටියේ ඉරිතැලී මතිනෙමින් පවතින බවට මට ඉව වැටුණි. එදා සැනසුරාදා දිනක් විය. මම උඩුමහලේ බැල්කනියේ සිට උදෑසන කෝපියක පානීය කරමින් සිටියෙමි. පහත මිදුලේ පෝටිකෝව අසල කමල් කායක සෝදමින් සිටියේය. හදිසියේම මම දුටු දසුනින් මගේ දැස් නලලට ගියේය. නෙත්මි අතින් සාදාගත් තේ කෝප්පයක්ද රැගෙන මිදුලට බැස්සාය. වෙනදාට සේවකයෙකුට වතුර වීදුරුවක්වත් අතින් අරගෙන නොයන ඇය කමල් අසලට ගොස් ඉතා ලෙන්ගතුව තේ කෝප්පය ඔහුට දිගු කළාය. මෙහිදී ඔවුන්ගේ දෑත් ස්පර්ශ වූයේ නැත. නමුත් උදෑසන හිරුවෙලිය වැටී තිබූ බිම මත ඔවුන්ගේ දිගු සෙවණැලි දෙක එකිනෙක මත වැටී තිබුණි. නෙත්මි යමක් පවසන විට ඇගේ සෙවණැල්ල කමල්ගේ සෙවණැල්ල වෙත නැඹුරු වන ආකාරය මම බලා සිටියෙමි. ඒ සෙවණැලි භාෂාව වචනවලට වඩා ප්‍රබල විය. කමල් තේයක බොන අතරතුර නෙත්මි ඔහු දෙස බලා සිටියේ චිත්‍රයක් දෙස බලන්නක් මෙනි. ඇගේ දැස්වල තිබුණේ අවුරුදු ගණනකින් වතුර නොලැබුණු මලක් හදිසියේ ලැබුණු වැහි බිඳුවක් දෙස බලන ආකාරයේ බැල්මකි. කමල් ඇය දෙස බැලුවේ ගෞරවයෙන් මුවත්. ඒ බැල්ම තුල යම් ගැඹුරු කතාවක් ඇති බව පිරිමියෙකු වශයෙන් මට හොඳින්ම වැටහුණි. ඔවුන් විනාඩි 10ක් පමණ එතන කතා කරමින් සිටියහ. ඒ කතා කළේ මොනවාද යන්න මට නොඇසුණත් ඒ පරිසරයේ තිබූ වාතය පවා වෙනස් වී ඇති බව මට දැනුනි. මේ සිදුවීමෙන් පසු මගේ සිතේ ඇති වූ සැකය දිනෙන් දින දලුලා වැඩෙන්නට වියා. දිනක් අපි තිදෙනාම කොළඹින් පිටත ඥාති නිවසක උත්සවයකට සහභාගී වීමට පිටත් වීමු. කමල් රියදුරු අසුනේය. මම පසුපස අසුනේ වම් පසින්ද නෙත්මි දකුණු පසින්ද වාඩි වී සිටියෙමු. වාහනේ අධිවේගී මාර්ගයේ ඇදී යද්දී මගේ දැස් નિરાයාසයෙන්ම යොමු වූයේ රියදුරු අසුනට ඉහළින් නැති රියවියු මිඩයක වෙතයි. කමල් වරින් වර කණ්ණාඩිය දෙස බලයි. ඒ පාර බැලීමට නොවේ. ඔහුගේ දැස් එල්ල වී තිබුණේ නෙත්මිගේ මුහුණටයි. පුදුමය නම් නෙත්මිය නොදැක්කාසේ සිටීම නොව ඇයද එම කණ්ණාඩිය තුලින් කමල්ගේ දැස් හා යාවී සිටීමයි. මම ඇය දෙස හොරෙන් බැලුවෙමි. ඇය වචනයක්වත් කතා කළේ නැත. නමුත් කණ්ණාඩිය තුලින් ඔවුන්ගේ දැස් හමුවන සෑම මොහොතකම වාහනය තුල තිබූ කාලය නතර වූවක් මෙන් මට දැනුනි. තත්පරයක් පැයක් තරම් දීර්ඝ විය. ඇය සිය දකුණු අතේ ඇඟිලි තුඩින් ඇඳ සිටි සාරියේ පොට සියුම්ව පිරමදිමින් යටිතල සපගෙන කණ්ණාඩිය දෙසම බලා සිටියාය.
ඔවුන් අතර භෞතික ස්පර්ශයක් නොතිබුණද ඒ කණ්ණාඩිය තුලින් හුවමාරු වූ බැල්ම ඕනෑම ස්පර්ශයකට වඩා ප්‍රබල විදුලියක් වාහනය තුල ඇති කළේය. සර්ට පෙනීද යන බිය ඔවුන් දෙදෙනා තුලම තිබුණත් ඒ බියම ඔවුන්ට අමුතු තෘප්තියක් ගෙන දෙන බවක් මට පෙනුනි. මම කිසිත් නොදන්නා ලෙස ජනේලයෙන් පිටත බලා සිටියෙමි. නමුත් මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මෙය හුදු හිතවත් වීමක් නොවේ. ඊට එහා ගිය ආත්මීය බැඳීමක ආරම්භයකි. සති කීපයකට පසු තවත් සැකකටයුතු සිදුවීමක් වියා. එදින නෙත්මි තනිවම shopping ගොස් පැමිණියාය. ඇයව බස්සවා කමල් ගරාජයට වාහනේ දැමූ පසු මට හදිසි ගමනක් යාමට අවශ්‍ය විය. මම වාහනයට නැග එන්ජිම පනගැන්වූවෙමි. නෙත්මිගේ ෆෝන් එකේ බ්ලූටූත් සම්බන්ධතාවය තවමත් කාර් එකේ මල්ටිමීඩියා පද්ධතියෙන් විසන්දි වී නොතිබුණි. ඇය නිවස තුලට ගොස් සිටියත් බ්ලූටූත් රේන්ජ් එක තුල ඇය සිටි නිසා එය කනෙක්ට් වී තිබුණි. හදිස්සියෙම කාර් එකේ ස්පීකර් හරහා රින් යන ශබ්දයක් ඇසුණි. ඊළඟ මොහොතේම ගැඹුරු පිරිමි කටහඬක් මුළු කාර් එක පුරාම දොංකාර දුන්නිය. "මැඩම්, අද දවස හරිම ලස්සනයි. ඔයා ඒ සාරියට හරිම හැඩයි." ඒ කමල්ගේ කටහඬයි. මම ගල් ගැසී සිටියෙමි. ඊළඟ තත්පරයේම නිවස තුල සිට නෙත්මි දුවගෙන ආවාය. ඇයගේ මුහුණේ තිබුණේ විස්තර කළ නොහැකි බියකි. ඇය වහාම ෆෝන් එක විසන්දි කළාය. අනේ සොරි සේනක, ඒ මගේ යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්. වැරදීමකින් කෝල් එක ආවේ." ඇය ගොත ගසමින් කීවාය. "යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් ඔයාට මැඩම් කියනවද නෙත්මි?" මම ඇසුවෙමි. ඇය බිම බලාගත්තාය. ඇගේ දෑස්වල වූයේ බොරුවක් හෙළිවීමේ ලැජ්ජාව නොව, Tamanගේ රහස් ලෝකය අනතුරේ වැටීමේ බියයි. මම වචනයක්වත් නොකියා වාහනය පාරට ගත්තෙමි. නමුත් මගේ සිතේ ගින්නක් ඇවිලමින් තිබුණි. ඊළඟ ඉරිදා නිවාඩු දිනයකි. මම විසිත්ත කාමරයේ පොතක් කියවමින් සිටියෙමි. ජනනය තුනින් මිදුල පෙනේ. කමල් උඩුකය නිර්වත්ව කාර් එක සෝදමින් සිටියේය. ඔහුගේ දහඩියෙන් දිලිසෙන සිරුර වෙහෙස් මහන්සි වී වැඩ කරන තරුණයෙකුගේ ජීවය කියාපෑවේය. මම පුදුමයටපත් කරමින් නෙත්මි මිදුලට ගියාය. ඇය නිකම්ම බලා සිටියේ නැත. ඇය හෝස් එක අතට ගත්තාය. මම උදව් කරන්නද? ඇය අසනු මට නොඇසුණත් ඇගේ ඉරියව්වෙන් එය පැහැදිලි වියා. ඔවුන් දෙදෙනා වාහනය සේදුවේ කුඩා ළමුන් දෙදෙනෙකු මෙනි. හදිස්සියෙම හෝස් එකෙන් විදින වතුර පාර පාලනය කරගත්ත නොහැකිව නෙත්මිගේ දෙසට වතුර විසිවියා. ඇය කෑගසමින් පස්සට පැන්නාය. මෙහිදී මා බලාපොරොත්තු වූයේ නෙත්මි කේන්ති ගනීවි කියාය. නමුත් සිදු වූයේ අනෙකකි. ඇය ශබ්ද නගා සිනහසුනාය. ඒ සිනහව මගේ හදවත පසාරු කරගෙන ගියේය. ඇගේ ඇඳුම්වලට වතුර බින්දු වැටී තිබුණත් මගේ අවධානය යොමු වූයේ ඇඳුමට නොව ඇගේ මුහුණටයි. කමල් වහාම හෝස් එකේ වතුර අඩු කර ඇය වෙත ලං වියා. ඔහු ඇගේ මුහුණේ තිබූ වතුර බින්දුවක් පිස දැමීමට අත දිගු කළේ. නමුත් ඔහු ඇයව ස්පර්ශ කළේ නැත. ඔහුගේ අත ඇගේ මුහුණට අඟලක් තරම් ළඟින් නතර විය. ඒ මොහොතේ මුළු ලෝකයම නතර වූවක් මෙන් විය. මම ජනලය අල්ලාගෙන ඒ දෙස බලා සිටියේ හුස්ම ගැනීම පවා අමතක කරමිනි. මගේ බිරිඳ වෙනත් පිරිමියෙකු ඉදිරියේ මෙතරම් නිදහස් වීම මට දරාගත නොහැකි වුවත් එය නැරඹීමේ අමුතු ආසාවක් මා තුළ වියා. දින කිහිපයකට පසු ධාරානිපාත වර්ෂාවක් සහිත රාත්‍රියක නෙත්මිව සාදයකින් එක්ක ගනීමට කමල් ගියේය. නිවසේ පෝටිකෝව අලුත් වැඩියා කරමින් තිබු නිසා වාහනය නිවස ඉදිරි පිටටම ගෙනීමට නොහැකි විය. වාහනය ගේට්ටු වාසල නවත්වා තිබුණි. මම උඩු මහලේ සිට බලා සිටියෙමි. කමල් විශාල කුඩයක් රැගෙන වාහනය වෙතින් බැස නෙත්මි සිටින තැනට දිව ගියේය. සුළඟ සහ වැස්ස කොතරම් දැඩිදයත් මුළු පරිසරයම එකම අකුණු සැරයක් මෙන් දිස්වියා. තනි කුඩයකින් දෙදෙනෙකුට ආවරණය වීම අභියෝගයක් වියා. නමුත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොවියා. කමල් කුඩය ඉහලාගෙන නෙත්මිව ආරක්ෂා කිරීමට උත්සාහ කළේය. මහා වැස්ස සහ සුළඟ ඔවුන්ව වට කරද්දී ඒ කුඩා යට තිබූ කුඩා ඉඩකඩ ඔවුන්ට වෙනම ලෝකයක් වැනි විය. සීතලෙන් සහ සුළඟෙන් බේලීමට නෙත්මිට කමල්ගේ සිරරට ඉතා තදින් ලංවීමට සිදුවිය. ඇය ඔහුගේ අතේ එල්ලී ගියේ ජීවිතය රැක ගැනීමට මෙනි. කමල් තම සිරුරෙන් ඇයව ආවරණය කරගෙන සිටියේය.
ඒ මොහොතේ කමල් හුදෙක් රියදුරෙකු නොව එගේ ආරක්ෂකයා විය. මේ සියල්ලේ උච්චතම අවස්ථාව වූයේ නෙත්මි වාහනේ එළවීමට ඉගෙන ගන්නට ආසයයි පැවසූ දිනයයි. මට වෙලාවක් නොතිබු නිසා ඒ වගකීම කමල්ට පැවරීමට නම තීරණය කළෙමි. නමුත් මම ඌන් යන වාහනේ ඩෑෂ් කැමරාව ක්‍රියාත්මක කර තැබුවෙමි. එදින සවස ඌන් පෙමිණි පසු මම රෙකෝඩිං එක බැලුවෙමි. ඒ පටිගත වී තිබුණේ නිවසාසල පාලුපාරකි. නෙත්මි රියදුරු අසුනේ සිටි අතර කමල් වම්පස අසුනේ සිටියේය. ඔහු වාහනය පාලනය කරන ආකාරය කියා දෙමින් සිටියේය. මැඩම්, ස්ටියරිං වීල් එක තදින් අල්ලගන්න එපා. ලිහිල් වල්ලන්න. කමල්ගේ කටහඬ ඉතා මෘදු විය. මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ මේ දර්ශන දැකීමෙනි. නමුත් මට අවශ්‍ය වූයේ සාක්ෂියක් පමණක් නොවේ. ඔවුන්ගේ සම්බන්ධයේ ගැඹුර කොපමණද යන්න දැනගැනීමටයි. ඒ නිසා මම ඉතා කුඩා වොයිස් රෙකෝඩරයක් වාහනේ පසුපස සීටකට යටින් සගවා තැබුවෙමි. දිනක් නෙත්මිව සාප්පු සවාරියක් රැගෙන ගොස් කමල් ආපසු පැමිණියේ පැය 3කට පමණ පසුව. එදිනද මහා වැසි දිනයකි. කමල් කාමරයට ගිය පසු මම හොරෙන්ම වාහනේට ගොස් රෙකෝඩරේ ගත්ෙමි. මම මගේ කාර්යාල කාමරයට වැඩි දොර අගුළු දමාගෙන රෙකෝඩරය ප්ලේ කළෙමි. පළමු පැය සාමාන්‍ය දෙබස් සහ රේඩියෝවේ ශබ්ද පමරක් විය. නමුත් පසුව හදිසියේම වාහනය නතර කරන ශබ්දයක් ඇසුනි. ඒ සමගම මහා වර්ෂාව වාහනේ වහලට පතිතවන හඬ ඇසෙන්නට විය. එය හරියට බෙර වාදනයක් මෙන් වේගවත් විය. සර්ට සැකහිතේද කමල්? නෙත්මිගේ වෙවුලන කටහඬ ඇසුනි. කවුරුත් නෑ මැඩම්. මේ වැස්සේ කවුරුත් අපිව බඩන්න එන්නේ නෑ. කමල්ගේ ගොරෝසු හඬ ඇසුනි. ඉන්පසු ඇසුනේ දීර්ඝ බරසාර නිශ්ශබ්දතාවයකි. නමුත් ඒ නිශ්ශබ්දතාවය හිස් එකක් නොවේ. වාහනේ වහලට වැටෙන වැහිබින්දු හඬ මැදින් සීට් බෙල්ට් එකක් ගලවන හඬ මට ඇසුනි. ඉන්පසු රෙදි රසල් වන හඬක් ඇසුනේ නැත. නමුත් හුස්ම ගන්නා වේගය වෙනස් වන බව මට ඇසුනි. මම හිතුවේ නෑ කමල් මට කවදාවත් ආයි මේ වගේ ආදරයක් දැනෙයි කියලා. නෙත්මිගේ කටහඬ බිඳී ගිය සොයක් ගත්තේය. එය රාගික ඉල්ලීමක් නොව ආත්මීය පාපුච්චාරණයක් විය. මටත් එහෙමයි නෙත්මේ. මට තවත් මේක හංගගෙන ඉන්න බෑ. මට මැඩම් කියලා කතා කරන එක දැන් වදයක් වෙලා. ඉන්පසු වචන නැතිවිය. ඇසුනේ ඔවුන්ගේ හුස්ම වැටෙන රිද්මය පමණි. ඒ නිශ්ශබ්දතාවය තුල යම් ගැඹුරු සිගැනීමක් හෝ තදින් වැළඳ ගැනීමක් සිදුවන බව මට දැනුනි. කිසිදු අසැබි වචනයක් එහි නොවිය. කිසිදු අසැබි ශබ්දයක් නොවිය. නමුත් වචන දහසකින් කිව නොහැකි තරම් ගැඹුරු සම්බන්ධයක් ඒ නිහඬතාවය තුල ගැබ්ව තිබුණි. මම දහඩියෙන් තෙත් වී සිටියෙමි. හඬපටේ අවසන් වූයේ නැවතත් වාහනිය පණගන්වන ශබ්දේනි. මම රෙකෝඩරය ඔෆ් කළෙමි. ඒ මොහොතේම මගේ කාමරයේ දොර විවර වියා. නෙත්මි ඇතුළට ආවාය. ඇය තාමත් ඇඳ සිටියේ අර ගමන ගිය ඇඳුමයි. ඇගේ කොණ්ඩය මදක් අවුල් වී තිබුණි. ඇගේ මුහුණේ තිබුණේ වරදකාරී හංගීමක් නොව අමුතුම දීප්තියකි. හරියට අඳුරු ගුහාවක සිට එළියට පැමිණි කෙනෙකුගේ වැනිය. සේනක ඇයි මේ දොර වහගෙන ඇය ඇසුවාය. මම සෙමින් පුටුව හරවා ඇය දෙස බැලුවෙමි. මගේ අතේ තිබූ කුඩා රෙකෝඩරය මේසේ මත තැබුවෙමි. ඇගේ දැස් රෙකෝඩරය වෙත යොමු විය. ඒ මොහොතේ ඇගේ දැස්වල ඇති වූ කම්පනය මම හොඳින්ම දුටුවෙමි. නමුත් පුදුමය නම් ඒ බිය සමගම සියුම් ආඩම්බරයක් හෝ දැන් ඉතින් හැංගෙන්න දෙයක් නෑ යන හැඟීමද ඇගේ දැස්වල කෙලවරක සැඟවී තිබීමයි. අපි කතා කරමු නෙත්මි. මම කීවෙමි. පිටත වැස්ස තවමත් නතර වී නොතිබුණි. නමුත් අපේ ජීවිතවල මහා කුණාටුව දැන් පටන් ගත්තා පමණි.